ඔන්න අද ඉඳන් අපි නොමිලේ බතික් ඉගෙන ගමු. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. සුබ දවසක් වේවා හැමෝටම. අපි ඔයාලට කිව්වා වගේ ඔයාලට නොමිලේ වීඩියෝ කියන එක අපි අදින් පටන් ගන්නවා. ඉතින් ඔයාලත් අපේ page එක follow කරලා නැත්නම් page එක follow කරන්න. මේ post එකට like එකක් දාන්න, comment එකක් දාන්න, මේක share කරන්න, තව අයට බලා ගන්න. ඔයාලා වගේ තවත් මේ අධ්‍යාපනය හොයාගෙන යන ඉන්න නිවැරදි අධ්‍යාපනය. ඉතින් ඔයාලට අපි පිළිවෙලට මේ දේවල් කියලා දෙනවා. ඉතින් ඔයාලා මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. බතික් කලාව ගැන අපි කතා කරොත් බතික් කියන්නේ මූලිකවම වර්ණ ප්‍රතිරෝධී කලාවක්. ඒ කියන්නේ අපි බතික් කලාවේදී සායම් කලාවේදී වගේ නෙවෙයි. අපි වර්ණ ගැනීම කරන්නේ අවරෝහණ ක්‍රමයට. ඒ කියන්නේ අපි සිතුවමක් නිර්මාණය කරද්දී ඒ සිතුවමේදී අපි වර්ණ ගැනීම මොන විදිහට කරත් බතික් කලාවේදී අපි වර්ණ ගැනීම කරන්නේ හැම වෙලෙම අපි ඉටි කරන්නේ අපිට අවශ්‍ය වර්ණය ආරක්ෂා කරගන්න. එතකොට ඒකෙදි වෙන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි සුදු පාටයි කහ පාටයි තියෙන මෝස්තරයක් අපි ඉටි කරනවා නම් බතික් කරනවා නම් අපි මේකෙන් සුදු පාට තියෙන කොටස් ටික තමයි ඉටි වලින් කවර් කරන්නේ. ඊට පස්සේ තමයි අපි මේක කහ පාට ඩයි එකට දාන්නේ. කහ පාට ඩයි එකට දාලා අපි මේක බොයිල් කරලා අර ගාපු ඉටි ටික අයින් කරපුවාම සුදු පාටට අපිට අවශ්‍ය තැන්, ඒ කියන්නේ අපි ඉටි කරපු තැන් සුදු පාටිනුත් ඉටි නොකරපු තැන් කහ පාටිනුත් ඉතුරු වෙනවා. මේක තමයි බතික් කලාවේ න්‍යාය. ඒ විදිහට තමයි බතික් කලාව යන්නේ. එතකොට ඔයාලට බතික් කලාව ආරම්භ කරනවා නම් මොනවද දැනගෙන ඉන්න ඕන? බතික් කලාව ආරම්භ කරනවා නම් ඔයාලා ඉගෙන ගන්නවා නම් අංක 1ට ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඒ වගේම ඔයාලට අවශ්‍යතාවයේ තියෙන්න ඕන මේ කලාවම ඉගෙන ගන්නවා සම්පූර්ණ වෙනකම් කියන එක. මොකද සමහර අය ඉන්නවා මූලික දේ ඉගෙන ගන්නවා ඊට පස්සේ යාලා අපි හරි මට මේ ධර්ම තියෙන මට තව කෙනෙක්ගෙන් ආයෙ තව දුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මට මේ ටික කරන් යන්න පුළුවන් කරගෙන යනවා. සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි එයාට දියුණු වීමේදී ප්‍රශ්න ඇති වෙනවා. මොකද එයාට තව නව දෙයක් කරන්න ගියාම එහෙම නැත්නම් එයාගේ නිර්මාණ වල ගුණාත්මක භාවය වැඩි කරගන්න ගියාම මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා ඉගෙන ගන්න කෙනෙක් හරියට බතික් ඉගෙන ගන්න හරි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා. ඉතින් මේ බතික් කලාවේදී අපි පාවිච්චි කරන රෙදි ගැන කතා කරොත් බතික් කලාවේදී අපි පාවිච්චි කරන්නේ ස්වභාවික රෙදි විතරයි. ඒ කියන්නේ සිල්ක් හෝ කොටන් හෝ ස්වභාවික රෙදි විතරයි. එහෙම නැත්නම් අපි පොලියස්ටර් වගේ රෙදි පාවිච්චි කරන්නේ නැහැ. ඒක ඔයාලා දැනගන්න ඕනේ මේ දේවල් මූලිකවම බතික් කරනකොට ස්වභාවික රෙදි විතරයි අපි බතික් කලාවේදී පාවිච්චි කරන්නේ. වෙන කිසිම රෙද්දක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ කෘත්‍රිම රෙදි පාවිච්චි කරන්නේ නැහැ. ස්වභාවික රෙදි විතරයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු බතික් කලාව කරන්න අපි කියපු ඉටි මොන වගේ ඉටිද පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් මේ ඉටි කොහොමද අපි හදාගන්නේ? මේ ඉටි වලින් කොහොමද නිර්මාණයක් කරන්නේ? අන්න ඒ වගේ දේවල් අපි ඊළඟ